ඉස්කෝලේ යන කාලේ මං හරි කැමතියි පන්ති පළවෙනියා වෙන්න. හරි කැමතියි. හරිද try කරනවා බෑ. කොච්චර කරත් අන්තිම පැත්තෙන් 1 2 හරිද? බෑ පළවෙනියා වෙන්නම බෑ. මම ඊට පස්සේ කල්පනා කරා මේකේ මේ මම නොදන්න පළවෙනියා දන්න මොකක් හරි රහසක් ඇති. දැන් මම මේ කියන කාරණා ටික විශේෂයෙන් දරුවෝ ජීවිතේට එකතු කරගන්න මම කියන විදිහට එක වාරයක් වැඩ කරන්න. හරිද? මේ කියන්නේ මෙලෝඩියක් බැරුව ඉගෙන ගන්න බැරුව පල්ලෙහාම ඉඳලා කැම්පස් එකකට ඇවිල්ලා. හරිද? ඒ නිසා විශේෂයෙන් දරුවෝ මේ කියන විදිහට එක වාරයක් වැඩ කරන්න සාධනීය විදිහට ප්‍රතිඵල නොලැබුණොත් අතහැරලා දාන්න. තේරෙනවද කියන එක? හරි. මේ මම කැමති ඉස්සර පන්තියේ පළවෙනියා වෙන්න. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා මේ මට බැරි වෙන්නත් අරයට පුළුවන් වෙන්නත් මොකද්ද හේතුව? එයාට තියෙන ඒවාමයි මටත් තියෙන්නේ. එයාටත් මොලයක් තියෙනවා මටත් තියෙනවා. නේ? ඒතර එයා පළවෙනියා වෙනවා මම අන්තිමයා වෙනවා. එහෙම වෙන්න බෑනේ. මම කල්පනා කරා මොකක් හරි රහසක් ඇති. එයා දන්න මම නොදන්න. ගියා පළවෙනියා හම්බෙන්න. ගිහලා ඇහුවා බලන්න ඔයා හැම පාරම පන්තියේ පළවෙනියා. ඒතර ඔයා පළවෙනියා වෙනවා මට බෑ. මොකද රහස? කොහොමද ඔයා පාඩම් කරන්නේ? ඇහුවම් පස්සේ එයා මට කිව්වා මෙහෙමයි ඉතින් මහ ලොකු දෙයක් නැහැ. හැමදාම ගෙදර ගිහිල්ලා හැන්දෑවේ 7 ඉඳන් 8 වෙනකන් පැයක් පාඩම් කරනවා. මේක අහපු මම හිතාගත්ත හරි. මමත් අද ඉඳන් ගෙදර ගිහිල්ලා එක පැයක් 7 ඉඳන් 8 වෙනකන් පැයක් මම පාඩම් කරනවා කියලා හිතලා ගෙදර ගියා. බෑග් එක විහිකලා දැම්ම මොකද 7 වෙලා නැහැනේ. හරි. දෙකට විතර ගෙදර ගියා. ගිහිල්ලා බෑග් එක පැත්තකට දාලා හිටියා 7 වෙනකන්. ඉඳලා ඔන්න දැන් හැන්දෑව 4ට ලඟ වුණාන් පස්සේ ගියා කාමරේට. ගිහිල්ලා අද නම් පාඩම් කරනවා සක්කරේ ආවත් ලෝකේ පෙරළුණත් අද 7 ඉඳන් 8 පැය පාඩම් කරනවාමයි. කියලා හිතාගෙන කාමරේට යද්දී පොත් මේසෙ තියනවා පුටුව නැහැ. හරිද? ඊට පස්සේ ගිහින් ඉතින් ගෙදර එහාට මෙහාට ගිහලා පුටුවක් අරන් ආවා. පුටුවක් ගෙනල්ලා පුටුව මේස ළඟින් තියලා වාඩි වෙලා මේසෙ දිහා බැලුවම් පස්සේ මේසෙ නැත්තේ පොත් විතරයි. හරිද? තියනවා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ගලවපු කලිසම් සර්ට් ටික භාගයක් ඇඳේ භාගයක් මේසෙ. හරිද? ඊට පස්සේ දවස් 3-4කට කලින් කපු බත් පිඟන් 2-3ක්ම පොත් මේසෙ උඩ. ඊට පස්සේ තාත්තා වැඩට ගෙනියන බඩුත් සමහර විට භාගයක් විතර පොත් මේසෙ උඩ තියෙනවා. අම්මා කුස්සිය උයනේ වයින් දුත් භාගයට භාගයක් සමහරලාට මගේ කාමරේ පොත් මේසෙ උඩ. දැන් මේක දැක්කන් පස්සේ එකක් මොලේට දැන් මැසේජ් එකක් යනවා. මොලේට පණිවිඩයක් යනවා. අපි දන්නේ නැති වුණාට මොලේ දැන් තේරුම් ගන්නවා මෙතන මෙයාට මේක කරන්න පිළිවෙලක් නැහැ. ඒ නිසා ටික ටික ඉබේ කම්මැලිකම එවන්නේ. මොලේට දැන් මැසේජ් එක ගිහිලි ඉවරයි. හැබැයි දැන් අදිෂ්ඨානය තියෙනවා. කවුරු ආවත් පැය පාඩම් කරනවා කියලා හිතලා දැන් ඉතින් ඔන්න මේසෙ උඩ තිබිච්ච අර ලට්ට ලොට්ට ටික පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන පොතක් තියාගන්න ඉඩ හදාගත්තා. හදාගෙන ඉවරලා බෑග් එක බලනකොට ඇඳ කෙලවරක තියෙනවා. ගත්ත බෑග් එක. අරගෙන ජිපර කැරියා. බෑග් එක ජිපර කරලා ගත්ත සිංහල සටහන් ලියපු පොත. අද පැය සිංහල පාඩම් කරනවාමයි. කියලා ගත්තා ඉස්කෝලේ සිංහල සටහන් ලියපු පොත. අරගෙන තියාගත්ත මේසෙ උඩින්. තියාගෙන ඉවරලා දැන් ඔන්න පෙල්ලුවා. පළවෙනි පිටුව වෙරළලා අද නම් පාඩම් කරනවා කවුරු ආවත් පාඩම් කරනවා කියලා හිතලා දැන් ඔන්න සටහන කියවනවා හොඳද? සිංහල සටහන දැන් ඔන්න මුලින් ඉඳන් කියවනවා. හරිම ආශ්චර්යමත් විදියට ටිකක් වෙලා කියවගෙන යද්දී සිංහල පොත අස්සෙන් ඉතිහාසෙ මතුවෙනවා. හරි. දැන් ටිකක් වෙලා යනකොට තේරෙනවා දැන් මේ ඉතිහාසෙ සිංහල පොත අස්සෙන් මතුවෙනවා. බලද්දි ඉතිහාස පීරියඩ් එක වෙලා අහුවෙච්ච පොතේ තමයි සටහන ලියලා තියෙන්නේ. නේ සිංහල පොතේම ඉතිහාසයත් ලියලා විද්‍යාවත් ලියලා හැම විෂයෙම අර සම්බෝලයක් වගේ එකම පොතේ